ditta dhammikaarthayen samparāyikārthayen nirvāna paramarthayen anusāsana kala bevinde sansārika sattvayan jātikāntārayeng jarākāntārayeng vyādikāntārayeng maranakāntārayeng soka parideve dukkha domanassa upāyāsa ādi aneka dukkhayen gānavu sansāra kāntārayeng etara karevā nirvāna shema bhūmiyata pamunuva vadāla bevin sattha deva manussānam vanaseka mānge swāmiyu බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය දුක්ඛ සමුදයාරිය සත්‍යය දුක්ඛ නිරෝධාරිය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයන චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභුඥානයෙන් අවබෝධ කොට වදාරා සූවිසි අසංඛේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට අවබෝධ කරවා වදාළ බැවින්ද සියල්ල දක්නා බැවින්ද සියල්ල දන්නා බැවින්ද අනිකකු විසින් නොව තමන් වහන්සේම අවබෝධ කළ බැවින්ද කෙලෙස් නින්දෙන් අවදි වී තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින්ද සීනාශ්‍රව බැවින්ද කෙලෙස් තවරීම් නැති බැවින්ද විතරාගී බැවින්ද විත දෝෂී බැවින්ද විත මොහී බැවින්ද ඒකාන්තයෙන් නික්ලේශී බැවින්ද ඒකායන මාර්ගයෙහි එකලාව ගමන්ගත් බැවින්ද අනුත්තර සම්මා සම්බෝධියේ අසහායව අවබෝධ කළ බැවින්ද අවිද්‍යාව නම් වූ අබුද්ධිය නැසූ බැවින්ද සම්‍යක් ප්‍රඥාව නම් වූ විද්‍යාව ලැබූ බැවින්ද බුද්ධ නම් වනසේක මාගේ ස්වාමීව් බුදුරජාණන් වහන්සේ සකල ලෝකයාගේ පුණ්‍ය භාග්‍යයට අධිකව සත සහස්‍ර ගුණයෙන් අධිකතර වූ පාරමී පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත බැවින්ද ක්ලේශ මාර ස්කන්ධ මාර අபிසංස්කාර මාර දිව්‍ය පුත්‍ර මාර මච්චු මාර යන පංච මාරයන්
බිඳලු බැවින්ද අයිශ්වර්ය යසස්ශ්‍රී කාම ප්‍රයත්න ධර්ම යන සයාකාර වූ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින්ද කුසල කුසල ධර්මයන් සාවද්‍ය අනවද්‍ය ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාදාදී නානා ණය ක්‍රමයන්ගෙන් බෙදා වදාළ බැවින්ද කාය විවේක චිත්ත විවේක උපදි විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන ත්‍රිවිධ විහරණයන්ද ශුන්්‍යත විමෝක්ෂ අනිමිත්ත විමෝක්ෂ අපනිහිත විමෝක්ෂ යන ත්‍රිවිධ විමෝක්ෂයන් යනාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ බැවින්ද සසර ගමනට හේතු වන 108 වැදෑරුම් වූ තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය වළඳා භව ගමන අවසන් කළ බැවින්ද භගවානං වනසේක ගරු කටයුතු අර්ථයෙන්ද භගවානං වනසේක රාගය බිඳලු බැවින්ද දෝෂය බිඳලු බැවින්ද මෝහය බිඳලු බැවින්ද මානය බිඳලු බැවින්ද දිට්ඨිය බිඳලු බැවින්ද කෙලෙස් කටු බිඳලු බැවින්ද භගවානං වනසේක අනුත්තර ධර්ම රත්නය භජනය කළ බැවින්ද විභජනය කළ බැවින්ද භගවානං වනසේක භව ගමන අවසන් කළ බැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති බැවින්ද භගවානං වනසේක අල්ප ශබ්ද වූ අල්ප ഘോഷා ඇත්තා වූ මිනිසුන්ගේ හැසිරීමෙන් තොර වූ ධ්‍යාන භාවනාවට සුදුසු අරණ්‍ය සේනාසන වන ප්‍රාන්තයන් භජනය කළ බැවින්ද භගවානං වනසේක චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස ප්‍රණීතව ලබන බැවින්ද භගවානං වනසේක අර්ථ රස ධර්ම රස විමුක්ති රස අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ධර්ම ලාභී බැවින්ද භගවානං වනසේක
සතර විද ධ්‍යාන ධර්මයන්ද සතර විද බ්‍රහ්ම සමාපත්තීන්ද සතරක් වූ අරූප සමාපත්තීන්ද අෂ්ඨ විමෝක්ෂයන්ද අෂ්ඨ අභිභායතනයන්ද නව අනුපූර්ව විහාර සමාපත්තියද ලාභී බැවින් භගවානං වනසේක දස සංඥා භාවනාද දස කසින සමාපත්තිද ආනාපාන සති සමාධියද දස අසුභ සමාපත්තියද ලාභී බැවින් භගවානං වනසේක සතර සතිපට්ඨානයද සතර සම්‍යක් ප්‍රධාන වීර්යයද සතර රිද්ධිපාදයද පංචවිධ ඉන්ද්‍රිය ධර්මද පංචවිධ බල ධර්මද සප්තවිධ බොජ්ජංග ධර්මද ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයද ලාභී බැවින් භගවානං වනසේක දස බල ඥානයද චතු විසරද ඥානයද චතු පටිසම්භිදා ඥානයද ෂඩ්විද බුද්ධ ධර්මද ෂට් අභිඥාවන්ද ලාභී බැවින් භගවානං වනසේක මෙසේ අනන්ත ගුණතා වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ගෝපනයිකෝ පච්ඡන්තං වේදිතං භෝ විඤ්ඤුහිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරිමා භූමදදී අවබෝධ කොට වදාළා වූ සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුලමෙද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද සාඛාතනං වනසේක තම තමා විසින්ම මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතු වන බැවින් සම්දිට්ඨික නම් වනසේක සතර මාර්ග කුසලයට අනතුරු වන සතර ඵලය ගෙන දෙන බැවින් අකාලික නම් වනසේක මෙහි එව මේ බලවයි දක්විය හැකි වූ විද්‍යමාන ගුණ ඇති බැවින්
එහි පස්සික නම් වනසේක සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධර්මය අරමුණු කිරීම වශයෙන්ද සිතින් උපනයනය කළ යුතු බැවින් ඕපනයික නම් වනසේක භාවිතා කළ ප්‍රඥාව ඇති ඥානවන්තයන් විසින් තම තමාගේ නැන පමණින් අවබෝධ කළ යුතු වන බැවින් පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහි නම් වනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාර්ය පුඤ්ජල මහා සංඝ රත්නයේ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද අනුලෝම මාර්ගයට පිළිපන් බැවින්ද අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින්ද අපන්නක මාර්ගයට පිළිපන් බැවින්ද මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක ඍජු මාර්ගයට පිළිපන් බැවින්ද චන්ද්‍ර රේඛාවංකය වැනි වංකයක් නැත්තා වූ අවංක මාර්ගයට පිළිපන් බැවින්ද ගෝමුත්තර වංකයක් වැනි වංකයක් නැත්තා වූ අකුටිල මාර්ගයට පිළිපන් බැවින්ද නංගල සීස වංකයක් වැනි වංකයක් නැත්තා වූ අජිම්හ මාර්ගයට පිළිපන් බැවින්ද ඒකායන ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උජුපටිපන්න නම් වනසේක
නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උපාය මාර්ගයට පිළිපන් බැවින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින්ද නෛර්යානික ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද ඥාය පටිපන්න නම් වනසේක ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින්ද බුහුමං කටයුතු මාර්ගයට පිළිපන් බැවින්ද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් ගන්නා ලද අනුයාත මාර්ගයට පිළිපන් බැවින්ද චන්ද්‍රෝපම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද නාලක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද තුවටක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද රතවිනීත ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සල්ලේක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද චතුපච්චය සන්තෝෂ භාවනාරාමතාදීපක මහා ආර්ය වංශ ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සාමීචි පටිපන්න නම් වනසේක යොදුන් සිය ගණන් දුර සිට පැමිණද පිරිනමන පරිත්‍යාගයන් මහත්ඵල කර දෙන බැවින් ආහුනේය නම් වනසේක නෑද හිතමිතුරන් උදෙසාද රජමැති ඇමති උදෙසාද දෙවි බඹුන් උදෙසාද පිළියෙල කරන ලද ආගන්තුක සත්කාරයන් මහත්ඵල කර දෙන බැවින් පාහුනේය නම් වනසේක තමන් උදෙසාද අනුන් උදෙසාද මෙලව පරලව උදෙසාද සුගතිය නිවන උදෙසාද පිරිනමන දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ඛිනේය නම් වනසේක දොහොත් නඟා වැඳීමෙන් පවා ලොවී ලෝතුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය නම් වනසේක සදේවක ලෝකවාසීන් හට ලොවී ලෝතුරා සම්පත් නෙලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සේ නම් වනසේක මෙසේ අනන්ත ගුණත්තා වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමා වරදට බුද්ධ රත්නය මට සමාවන සේක්වා ධර්ම රත්නයද මට සමාවන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවන සේක්වා සාදු 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 මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ ආචාර්ය උපාධ්‍යාය මෞපිය හිත සත්වයෝද නදහත් සත්වයෝද වෛරී සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙම විහාරයෙහිද මෙම ගොදුරු ගමෙහිද මේ නුවරෙහිද මේ මහා දීපයෙහිද මේ සක්වලෙහිද ඉසුරු ජනයෝද ප්‍රභූවරයෝද සීමස්තක දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවෙහිද දකුණු දිසාවෙහිද බටහිර දිසාවෙහිද උතුරු දිසාවෙහිද නැගෙනහිර අනු දිසාවෙහිද දකුණු අනු දිසාවෙහිද බටහිර අනු දිසාවෙහිද උතුරු අනු දිසාවෙහිද යට දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද
සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවත්තෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු විනිපාතික සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරයේ සංරිදී මුතු මැණික් වෛදූර්යං ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොවේ කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට මිදුළු වකුගඩු අදමසේ අක්මාව දලඹුව ඇලදිව පපුමසේ බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මල හිස් මොළ පිත සෙම සරවේ ලේඩාදිය මේද තෙල කඳුළු බුරුණු තෙල තෙල සොටු සඳ මිදුළු මුත්‍ර යන අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ජන්ති තේසං උපසමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ යේ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්ත සුවයක් වන්නේය අද්දුවං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතම්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං ජීවිතය අස්තිරය මරණය ස්ථිරය ඒකාන්තයෙන් මා විසින් මරණයට යා යුතුය මාගේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මහා සුලං හමන තැනක දැල්ලූ පහන් සිලුව කොයි වේලේ නිවෙන්නේ දැයි කිව නොහැක්කේය එමෙන්න ජීවිතය අනියතය
මරණය නියතය මරණය නියතය නයිහතු කකුල මතු වෙන ගමනේදී මුදුනෙන් පස් බිඳක් ගෙනම පොළොවෙන් නැගෙන්නාසේ මේ මරණය ඉපදීමත් සමගම පසුපස ලුහු බැඳගෙන ආවේය දැන් මරන්නෙමි ඔසවාගත් කඩුවක් නැති නපුරු වදකයෙකුසේ මේ මරණය මා මරණු පිණිස හැම වේලෙහිම ඉදක් සොයමින් සිටින්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය සකල සම්පත්තිය වනාහි විපතකින් කෙලවර වන්නේය උදා වූ හිරු මණ්ඩල නොනවතීම බැස යන්නාසේ මේ ජීවිතයද මරණයෙන් බිඳී යන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිත මහා යසස් නැති රජවරුද මහා පිනැති සිටුවරුද මහා බලති වීරයෝද බුදු පසේ බුදු මහරහත් උතුමෝද මරණයට පත් වූහ එසේනම් මාවැන්නන් ගැන කවර කතාද ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිතය මරණයට පමුණුවන්නා වූ නොයෙක් සිය ගණන් රෝගයන්ටද බාහිර උපද්‍රවයන්ටද සාධාරණය ඒ අනේක හේතුවෙන් දැන් වූද මරණය ළඟා විය හැකිය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මිනිසුන්ගේ ආයුෂය අල්පය ස්වල්පය අබලය දුබලය විදුලියක් මෙන්ද දිය බුබුලක් මෙන්ද කන අග පිනිබිඳක් මෙන්ද දියෙහි ඇඳි ඉරක් මෙන්ද වහා මැකී යන සුළුයේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය ජීවත් වන කාලයද මරණයට හේතුවද මරණ වේලාවද මරණ තනද මරණින් මතු උපදින ලෝකයද යන මේ කරුණු පසේ දැනගත නොහැකියේ කොයි වේලේ කොතැනකදී කවර කලක
කුමන කරුණකින් කෙසේනම් මරණය වන්නේදයි නියම නැති බැවින් ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිතය පවත්නා වූ කාලය ඊ타ම ස්වල්පය එක චිත්තක්ෂණයක් පමණ කෙටි කාලයක්ම ජීවත් වන්නේය තත චක්‍රය පෙරලෙන්නේද නැවතී සිටින්නේද නිම්වලල්ලේ එක් ප්‍රදේශයකිනි එමෙන්න සත්වයන්ගේ ජීවිතය එකම චිත්තක්ෂණයකින් පවත්නේය එම චිත්තක්ෂණය නැති වූ කල්හි මරණය වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා වූ නාම රූප පරම්පරාව හැර සත්වයෙක් නැත පුද්ගලයෙක් නැත ආත්මයක් නැත සත්ව පුද්ගල ආත්ම යනු ලෝක සම්මුති ව්‍යවහාරයයි පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්මයෝ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්සුවෝය නිත්‍ය සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූය ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය ගංගා ජලයක් මෙන්ද ප්‍රදීපාලෝකයක් මෙන්ද වැළෙනු කැඩී පරම්පරා වශයෙන් පවත්නෝය හේතු ප්‍රත්‍යයන් නිසා සිටින්නෝය ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර මෙම නාම රූප සමූහය පීලන සංකත සන්තාප විපරිණාමාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ
పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස භාවනා වශයෙන් වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මාගේ භාවනාමය කුසලය මෙම චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු.